ජීවිතය කියන්නේ නිරන්තරයෙන්ම අභියෝග සහ බාධක මැද ගලා යන ගංගාවක් වගේ. ඇතැම් බාධක හමුවේ බොහෝ දෙනෙක් ජීවිතය අතහැර දමද්දී තවත් සමහරු Tamanට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත ඉරණමට නොබියව මුහුණ දීමින් ජීවිතය ජය ගන්න වෙරදරති. මැණික් ලංකා රාජිනී විජේවර්ධන පසුගිය දවසේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබූ සටහනක් සහ ඡායාරූප පෙළක් දෙස බලන ඕනෑම අයෙකුගේ නෙතට කඳුලක් මෙන්ම හදවතට මහත් අභිමානයක් ගෙන එන්නේ එබැවිනි. මීට වසරකට පෙර ඇය පසු වූයේ අතිශය දුෂ්කර මෙන්ම වේදනාකාරී කාලවකවානුකය. ගිලන් ඇඳකට රෝද පුටුවක සහ අත්වාරු වලට සීමා වී සිටි ඇය එදා මහා සෑ රැඳුන් වන්දනාමාන කරන්නට පැමිණියේ දැඩි ශාරීරික අපහසුතා මැද්දේය. නමුත් ශරීරයේ කෙතරම් දුර්වල වුවත් ඇය සතු වූ අචල විශ්වාසය සහ අධිෂ්ඨානය බිඳ වැටුණේ නැත. එදා ඇය මහා සෑ සමිඳුන් නබියස හිඳමින් එකම එක බලවත් ප්‍රාර්ථනාවක් කළාය. ඒ කවදා හෝ දිනක කිසිවෙකුගේ හෝ කිසිවක හෝ වාරුවක් නොමැතිව Tamanගේම දෙපයින් නැගී සිට සෑරදුන් වැඳ පුදා ගැනීමට ශක්තිය ලැබේවා යන්නය. ඇගේ ඒ පිරිසිදු බලවත් ප්‍රාර්ථනාව සහ නොසැලෙන අධිෂ්ඨානය වසරක් කැවෑමෙන් අද මල්ඵල දරා ඇත. කිසිදු වාරුවක් නොමැතිව Tamanගේම දෙපයින් නැගී සිට ස්වර්ණමාලි මහා සෑරදුන් නබියස වැඳ පුදා ගන්නා ඇගේ නවතම ඡායාරූප පෙළක් ඇය විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඇය සිය සටහන තබා තිබුණේ මහත් වන්දනීය සහ ගෞරවනීය හැඟීමකනි. ද්‍රෝණයක් සී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ත ස්වර්ණමාලි නමින් පතල වූ ඒ මහාර්ය වූ මහා ස්තූප රාජාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරවයෙන් භක්තියෙන් මම නමස්කාර කරමි. Taman ලැබූ මෙම ආශ්චර්යමත් සුවය සහ වාග්ය පිළිබඳව නිහතමානීව සතුටු වන ඇය Tamanට ආදරය කරන සැමටද මෙම් පින් අනුමෝදන් වන ලෙස සාදුකාරයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ගිලන් නැදෙන් නැගිට අද ස්වර්ණමාලි සෑ රදුන් නබියස සිනහමසු මුහුණින් ස්වයං ශක්තියෙන් යුතුව සිටින මැණික් ලංකා රාජිනීට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන අතර ඇයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.